Hello guys, welcome back to my YouTube channel. ඉතින් මම දැන් තමයි ටවුන් එකට ගිහින් ආවේ. දැන් ටිකක් වෙලා. ඉතින් මට හිතුණා අද ඉවිනිං vlog එකක් කරත් හොඳයි කියලා. දිගටම මම අරගෙන ආවේ day vlogs නේ. ඉතින් මම අද වෙනසකටත් එක්ක ඉවිනිං vlog එක shoot කරනවා කියලා හිතුවා. ඉතින් ඔයාලට කොහොමද? මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා. ඉතින් ඔයාලා හැමෝම දිගටම මගේ මේ vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. දැන් මම මේ fruit salad එකක් හදන ගමන් ඉන්නේ. ඉතින් අපේ ගෙදර නෙමෙයි මේ ආච්චිලාගේ ගෙදර. ඉතින් මට පළතුරු කපනේ වගේම වීඩියෝ ගන්න බැරි වුණා. ඉතින් මං අන්තිම ටිකේදී තමා මේක වීඩියෝ කරගත්තේ. ඉතින් ඔහොම තමයි මම fruit salad එක හදාගන්නේ. ඔය තියෙන ඉතින් මං හදාගත්ත ෆෘට් සැලඩ් එක මම නම් කන්නේ මට ෆෘට් සැලඩ් කන්න අද බෑ කියලා හිතුණා. මං ඉතින් මේ අයිස් එක කෑවා. ඉතින් ඔය හයිලන්ඩ් අයිස් එක පුදුම රහක් තමයි තියෙන්නේ. ඉතින් ඔය තියෙන්නේ වඩුකුරුළු ගෙවල් අපේ ආච්චිලාගේ ගෙදර. ඕවා දෙකක්ම එල්ලලා තියෙනවා. ටිකක් වෙලා ඉඳලා අපේ මල්ලි එහෙම පටන් ගත්තා ඉතින් අපේ වෑන් එක හොදන්න. මටත් ඉතින් මොකුත් වැඩක් තිබ්බේ නෑ. මමත් ඉතින් එතන ගිහලා ටිකක් වෙලා හිටියා. සිත මගේ සූරනා ශෝකී කරනා දැනිනා තාම මා පේනවනේ ඉතින් ඔය වෙලාවේ මං හොඳටම නංගත්තා. අපේ මල්ලිගේ මෝඩ වැඩ ඉතින් මේ. ඊට පස්සේ මම මේ අලුත් නේල් කලර් එකක් ඇප්ලයි කරන්න හදන්නේ. ඉතින් ඕක තමයි ඒ අලුත් කලර් එක. දැන් ටිකක් හවස් වෙලා තියෙන්නේ. ඉතින් දැන් මං හදන්නේ හොඳ වොෂ් එකක් දාගන්න. ඉතින් මං යූස් කරන්නේ මෙන්න මේ චන්දනාලේප එකේ සෝප් එක. ඉතින් මේක මම ඇඟට යූස් කරන්නේ. ඉතින් ඒක ගොඩක් හොඳයි. මේ දවස් ටිකේ මම මූණට මුකුත් පාවිච්චි කරන්නේ නැහැ කියලා කිව්වනේ. ඉතින් ඇඟ හොදගෙන මම මේ අයිස් කියුබ් එකක් තමයි මූණට ගාගන්නේ. මං දැන් මේ යන්නේ පහන තියන්න මල් ටික කඩාගෙන එන්න. සූරනා ශෝකී කරනා දැනිනා තාම මා පැරිනා හදවතේ වැහෙනා මේ දුක් චේතනා දැනෙනවා සිත් පැරීනෙත් මගේ බොඳ වෙනා දුක් වැහි සංකාවෝ වද දෙනා. අද ඉතින් අපි හිතුවා රෑට පිට්ටු කනවා කියලා. ඉතින් අපේ ආච්චි මේ පිට්ටු හදන ගමන් තමයි ඉන්නේ. මං ඉතින් ඒ අතරේ ගියා කරපිංචයි රම්පේ වගේක් කඩාගෙන එන්න අපේ ගේ පිටිපස්සේ තියෙන ගස් වලින්. නුඹේ එක හීනෙක හැංගිලා ඉන්නේ සිඟිති කිරිල්ලක් පාඩුවේ ගුලිවී නුරාපෙම් සීතලේ නීදී
අහසේ මම දැකලා තියෙනවා ගොඩක් අය පොල් කිරි සීනී එක්ක පිට්ටු කනවා. ඉතින් මටත් හිතුණා එහෙම try කරලා බලන්නද. මම කලින් කාලා නැහැ. ඉතින් අද මම ඒක try කරා. පුදුම රහක් තියෙන්නේ. ඉතින් ගොඩාක් රසයි. ඔයාලත් කාලා බලන්න. රෑටත් කාලා එහෙම අපේ ගෙදර ගිහිල්ලා මම මේ උළුහාල් එක දැම්මා හෙට උදේට බොන්න. ඉතින් අදට මම මේ vlog එක මෙතනින් නතර කරනවා. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.